අද අපි මේ ඉන්නේ කන්නගී චිත්‍රපටිය ගැන කතා කරන්න ඇවිල්ලා මේකේ සම්බන්ධ වෙච්ච අපේ මුළු ටීම් එකම අද ඉන්නවා. ඉතින් මාධ්‍ය දැනුවත් කිරීමක්. ඉතින් හරිම සතුටුයි අද දවස ගැන. හරිම ආසාවෙන් ආදරෙන් කරපු වැඩ. හරිම එකමුතුවෙන් හරි විනෝදයෙන් කරපු වැඩ. මොකද කාලෙක ඉඳලා අපි දන්න කියන ශේෂ්ත්‍රයකට වැඩ කරන ගොඩාක් දක්ෂ නළු නිලි කැලක් එක්ක සහයෝගයෙන් කරපු වැඩ. ඒ වගේම තමයි ටීම් එකත් ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕන. ඉතින් මේක ඇත්තටම මේ ටිකක් හරි වෙනස් විදිහක වැඩක් කියලා කියන්නේ කාන්තා චරිත මූලික කරගත්තු නිර්මාණ බිහි වෙනවා ලංකාවේ තාම අඩුයි මට දැනෙන විදිහට. ඉතින් මේක ඒ වගේ වැඩක්. මේකේ මේ රිවීල් කරපු පෝස්ට් එක උනත් බලුවම තේරෙනවා ඇති ඒක කාන්තා චරිත තුනක් ඉන්නේ. ඉතින් ශාලිනී අක්කා ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඉතින් ඒ පෝස්ට් එකේම තියෙනවා මේ වැඩේ තියෙන විශේෂත්වය. ඉතින් වැඩේ ගැන වැඩිය විස්තර කියන්න බෑ මොකද ඉස්සරහට එන්න තියෙන වැඩක් නිසා ඒ කුතුහලය තියන්න ඕන නිසා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මට මගේ චරිතය නිරූපණය කරන්න. ශාලිනී අක්කගේ නංගි කෙනෙක් විදිහට තමයි මම මේකේ නිරූපණය කළේ චරිතය. ඉතින් ශාලිනී අක්කව ගොඩක් ආදරෙන් මතක් කරනවා. අපිට උඩ ජෙනරේෂන් එකකින් අපිට ලොකු ආදර්ශයක් දෙන ප්‍රවීණ රංගන ශිල්පිනියක් ඇය. ඉතින් ඒ වගේම හැමෝමව ශාන්ව විශේෂයෙන් අපේ අධ්‍යක්ෂවරයා වුවත් චානව අපේ සිනමොටෝග්‍රැෆර් හැමෝමව අපේ නිෂ්පාදකතුමා ඇතුළු සියලුම දෙනාව බොහොම ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. බොහොම ස්තුතියි මට මගේ චරිතය සාර්ථකව නිරූපණය කරගන්න දුන්න සහයෝගය.